ග්ලෝබල් සිනර්ජි අවෝඩ් 2026 සම්මානයකට එහා ගිය ප්‍රමිතිගත යුතු සම්මානයක ලාභීන්ගෙන් අද දවසේ මාත් එක්ක එකතු වෙලා ඉන්නවා අධ්‍යාපන ශාස්ත්‍රයෙන් නැගී එන තරුවක් තාරකාවියක් ඒ වගේම වෙනත් අතකට මුණපුරා යන තරා සම්මානනීය ලාභී. මම කැමතියි ඔබතුමා ගැන විස්තර දැනගන්න. කොහොමද ඔබතුමාගේ නම මොන ඉන්ඩස්ට්‍රි එකෙන්ද අවෝඩ් එක නොමිනේට් වෙන්නේ කියලා? මගේ නම අකිල අමරතුංග. මම පෞද්ගලික ගණිත ගුරුවරයෙක්. සාමාන්‍යයෙන් කුඩා කණ්ඩායම් පන්තිවල ඉඳලා විශාල කණ්ඩායම් පන්ති දක්වා මම කරනවා. මම හිතන්නේ මම තෝරාගෙන තියෙනවා most inspiring mathematics tutor of the year 2025 හැටියට. සාමාන්‍යයෙන් අධ්‍යාපන ශාස්ත්‍රයෙන් ඉස්සරහට යද්දී ගොඩාක් ක්ලාසස් තියෙනවා. සර්ගේ ඉන්ඩස්ට්‍රි එකෙන් ගත්තොත් mathematics තමයි ප්‍රමුඛ. නැත්නම් වෙන විෂයන් උගන්වනවද? නෑ mathematics විතරයි මම උගන්වන්නේ. හැබැයි මම පොඩි වෙනස්කම් කීපයක් එක්ක දරුවොත් එක්ක උගන්වන්නේ. ඒ කියන්නේ මම සාමාන්‍ය පොතපතෙන් එහාට ගිහිල්ලා අසයින්මන්ට් එතකොට එක ප්‍රොජෙක්ට්ස් කරන්න දෙනවා ඉන්ඩිවිජුවල් වගේම ගෲප් විදිහට. ඉතින් මේ ළමයින් අර පොඩි කැම්පස් එකක තියෙන එක්ස්පීරියන්ස් එකක් එක්ක ළමයින්ට මම උගන්වනවා. ඉතින් ඒක වෙන්නේ නැති ඒගොල්ලෝ මාව තෝරගන්න හේතුවක් වෙන්නේ නැත්තේ. ඔබතුමාගේ ඒ කියන්නේ ළමයි එක්ක ගැටිලා එක්ස්පීරියන්ස් ඇති. එතකොට ඒ ළමයින්ගේ ප්‍රතිඵල ඔබතුමාට කියලා ඇති. මොන වගේ ප්‍රතිඵලද ඔබතුමා මෙතෙකල් අරන් තියෙන ළමයින්ට? අන්තිම අවුරුදු 3 කවුරුත් මට ෆේලියර්ස්ලා නැහැ. ඒක එකක්. අනිත් එක මම කැමති ඒක වගේ මට ළමයි වැඩි වෙන්නේ තුන් ළමයි ඒකක් ගන්නවා කියලා ෂෝ ඉන්න ළමයින්ගෙන් නෙමෙයි. ලකුණු 2 3 ඉඳලා 20ට අඩුවෙන් ගන්න කට්ටිය තමයි මට ළමයින්ව නැවත එක්කන් එන්නේ. මොකද හේතුව ඒ අය චැලෙන්ජ් එකක් ලකුණු 50න් එහාට S එකකින් නැත්නම් 35න් එහාට 50න් එහාට ගෙනියනවා කියන එක. සමහරට අන්තිම අවුරුදු විතරේ ළමයින් මට හම්බ වෙන්නේ. ඉතින් අර ඒ චැලෙන්ජ් එක තමයි මම කැමති. එහෙම දියුණු කරලා දෙන එක තමයි මම මම ආසම කරන දේ. ඔබතුමාගේ ඒ චැලෙන්ජ් එකට චැලෙන්ජ් එකක් විදිහට ග්ලෝබල් සිනර්ජි අවෝඩ් 2026 සම්මානයකට පාත්‍ර වෙනවා අද දවසේ. එතකොට මේ සම්මානය ගැන මොන වගේ හැඟීමක්ද ඔබතුමාට දැනෙන්නේ? අතරම හරි සතුටුයි. මොකද අපි දන්නවනේ කලා ලෝකයේ හැමෝටම තියෙනවා සම්මාන වලවල්. එතකොට ගායන ලෝකයේ තියෙනවා. දැන් විෂුවලයිස් වෙච්ච කියන්නේ වීඩියෝ වලට තියෙනවා. අධ්‍යාපන ශාස්ත්‍රයකට මම හිතන්නේ රාජ්‍යාංශයෙන් පවා සාමාන්‍ය මට්ටමකින්වත් නැහැ උත්සවයක් නේද? ඉතින් ඒ හින්දා මේ අපිවත් ඇගීමකට ලක් කිරීම අපිවත් දිරිමත් කිරීම ඇත්තටම සන්තෝෂර කාරණාවක්. ග්ලෝබල් සිනර්ජි අවෝඩ්ස් ක්‍රූ එක වගේම මේ සිනර්ජි ටීවී ක්‍රූ එකත් සුභාශිංසනය පතනවා ඔබතුමාගේ ඉදිරි වැඩ කටයුතු සර්පකාරයෙන් සාර්ථක වෙන කියලා. බොහොමත්ම ස්තුතියි. Global Synergy Awards 2026